ඔය කමෙන්ට් දාන පර 70ට කියන්නේ මු තේරුම් ගනින්න යකෝ. ඔය කුමාර දිසානායක අවුරුදු 20 ගාණක් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් හැටියට හිටියා. 7-5ක්වත් හොරගම් කරන්නේ නැතුව ගොම්මන් පිළේ හැම දන්නවා කොයි වෙලාවක හරි හිරියට යනවා කියලා. මම බහලුම් වල ආයුධ තිබෙනවායි කියලා කිව්වා. සුබ දවසක් වේවා හැමෝටම. මුලින්ම මම කියනවා මගේ YouTube නාලිකාව subscribe කරන්න. අද ආවේ ගොම්මන් පිළ කියන කාලකන්ණි දේශපාලඥයා ගැන කතා කරන්න. මොහු ගැන අපි පොඩ්ඩක් කතා කරමු. මොහු දශක ගණනාවක් දේශපාලනය කරපු පුද්ගලයෙක්. ඕගොල්ලෝ අපි දන්නවා. ඉතින් මේ කාලයේ තුලදී විවිධ මන්ත්‍රීකම් ඇමතිකම් දැරුවා. හැබැයි මේ රටටවත් මේ ආගම් වලටවත් අපේ ජාතියටවත් කිසි දෙයක් කරපු නැති පුද්ගලෙක් තමයි මේ කාලකන්ණියා. මෝ කරගත්තේ එකම දේ තමයි මේ දේශපාලනයේ හින්දා මුන්ගේ කෑනු, මුන්ගේ අම්මලා තාත්තලා, මුන්ගේ දුවා දරුවා, මුන්ගේ පවුල්වල සුඛ විහරණය වෙනුවෙන් තමයි මුන් දේශපාලනය කරේ. නැත්තම් අපේ රටටවත් අපේ රටේ ඉන්න ජනතාවටවත් මේ රටේ ආගම් වලටවත් කිසි දෙයක් ආදරයකටවත් මේ රට හදන්නවත් නෙවෙයි මුන් දේශපාලනය කරේ. මුන්ගේ සුඛ විහරණය වෙනුවෙන්මයි මුන් වැඩ කළේ. කරපු දෙයක් තියෙනවා නම් ඔයගොල්ලෝ කමෙන්ට් එකක් දාගෙන යන්න. තවත් මුන් කරන්නේ ඒකම තමයි. බලයට එන්න මුන් මොනවා හරි දෙයක් කරන්න උත්සාහ කරනවා. ಜಾති ભેද නෙවෙයි, ආගම් ભેද නෙවෙයි, මොනවා හරි අවුස්සලා මොන ගූගඩක් හරි අවුස්සලා මුන්ට බලයට එන්න ඕනකම තමයි තියෙන්නේ. නැත්තම් මුන්ට අර සුපෝභෝගී ජීවිතය ගත කරන්න බැරි වෙන හින්දා. ඉතින් ඒ වගේ කාලකන්ණියෙක් තමයි මේ ගොම්මන් පිළ කියන පරයා. ඉතින් ඔයගොල්ලෝ දන්නවා මේ ඊයේ පෙරේදත් අපේ රටේ ජනාධිපති අනුර කුමාර දිසානායක විදේශ සංචාරයක් ගියා ජර්මනිය. ඉතින් ඒකටත් මේ කාලකන්ණියා කිව්ව දේ ඔයගොල්ලෝ දකින්න ඇතිනේ මාධ්‍යයේ. ඉතින් එන්නේ ඒ වගේ දේවල් තමයි මෙන්න මේ කාලකන්ණියා කියන්නේ. ඒ වගේම කන්ටේනර් පෙට්ටිවල අවි ආයුධ ගියා කියලා මෝ කියනවා. හැබැයි මෝ කියන්නේ ඒක සිස්ටම් එකකට. ඒ කියන්නේ මූත් අර නීතිඥයෙක් කියලා ඉවිල්ලා මොකක්ද එක කරන් තියෙනවනේ පොඩ්ඩක් හරි. මොලයක් දන්නවනේ මේ නීතියට මේවා වෙන්නේ නැති වෙන්න මු ගේමක් ගහන්න ඕනේ කියලා ඉවිල්ලා අන්නේ ක්‍රමයට තමයි මු මේ වැඩේ කරන්නේ මේ කාලකන්ණියා. නැත්තම් මේ රටටවත් කිසි දෙයකට ආදරේ නෙවෙයි තේරුම් ගනින්න මේකට ගිහිල්ලා ඔබ හරි ඔබ තමයි හොඳ ධෛර්යවන්ත සිංහයා මේ ආණ්ඩුවට විරුද්ධව කතා කරන්න ඉන්නේ එකම එකාකි කියා ඔය කමෙන්ට් දාන පර 70ට කියන්නේ මු තේරුම් ගනින්න යකෝ. ඔය කමෙන්ට් දාන කාලකන්ණියෝ තොපිට කන්න තියනවද බොන්න තියනවද? එක පිලක් අල්ලගෙන එවිල්ලා අපි කැපුවත් කොළ කැපුවත් රතු කැපුවත් නිල් කියන මතේ ඉන්න එපා. දැන් කාලකන්ණි 70. දැන් මේ රට ගැන ඉදිරියට අනාගතේ ඉන්න තොපේ දරුවෝ ගැන හිතපල්ලා. එහෙම වැඩ කරපල්ලා. දැන් මේ ජාතික ජනබලවේගයේ ආණ්ඩුව අනුර කුමාර දිසානායක අවුරුදු 20 ගාණක් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් හැටියට හිටියා. 7-5ක්වත් හොරගම් කරන්නේ නැතුව ඔහු මේ ආණ්ඩුව ගත්තේ. දැන් ඔහු ජනාධිපති. ඉතින් ජනාධිපති වෙලා දැන් අර හොරා කාපු කාලකන්ණි 70 එකින් එක හිරේට යනවා. දැන් මුන් වියරු වැටිලා ඉන්නේ. මුන් දන්නවා කොයි වෙලාවක හරි මේ ගොම්මන් පිළේ හැම දන්නවා කොයි වෙලාවක හරි හිරේට යනවා කියලා. මු මාර ගේමක් දුන්නා රවි සෙනවිරත්න සානි අබේසේකර අයින් කරන්න. මොකද ඔවුන් දෙන්න කොන්ද කෙලින් තියාගෙන විමර්ශන සිදු කරන පුද්ගලයෝ දෙන්නේ නිලධාරීන් දෙන්නේ. ඉතින් මේ දෙන්නත් අයින් කරන්න මාර විදිහට උත්සාහ කරා. හැබැයි කරගන්න බැරි වුණා. ඒ වෙන මොකටද? මුන් දන්නවා කොයි වෙලාවෙ හරි මුන්ට බෝම්බේ පත්තු වෙනවා කියලා ඉවිල්ලා. හරිද? ඒක තේරුම් ගනින්න මුන්ගේ පස්සෙන් යන මේ ඇඹලෙයොන්ට මං කියන්නේ. හරිද? ඉතින් ඒත් එක්කම මෙන්න මෙහෙම කතාවක් කියනවා මේ ගොම්මන් පිළ කියන කාලකන්ණිය. හරිද? පොඩක් මේක අහන්න. හරිද? සලදින ජාතිවාදී. මම බහලුම් වල ආයුධ තිබෙනවායි කියලා කිව්වා. බහලුම් වල ආයුධ තිබෙනවායි කියලා කවුරුවත් කියලා නෑ. කවුරුවත් දන්නේ නෑ බහලුම් ඇතුලේ මොනවද තිබුණේ කියලා. බහලුම් වල අවි ආයුධ තිබෙන්නට පුළුවන් කියන සැකය මාධ්‍ය හරහා මතු කරේ අපි නෙවෙයි රේගු නිලධාරීන්ගේ සංගමේ සභාපති අමිල සංජීව මහතා. ඊළඟට ඉතින් කාලකන්ණියෝ ගොම්මන් පිළයෝ ඉතින් මෙන්න මෙහෙම පුද්ගලයෙක් මේක ප්‍රසිද්ධ කරා නම් තෝ මොකටද කෑ ගහන්නේ කාලකන්ණියෝ? කියපම් බලන්න ගොම්මන් පිළ. උඹ මොකටද කෑ ගහන්නේ මේ කවුරුවක් කියපු දෙයකට? උඹ සද්ද නොකර හිටපන්. උඹ මොකටද මේ මාධ්‍ය ඉස්සරහට ඇවිල්ලා නිකන් වැද්දෙක් වෙන්න හදන්නේ? උඹලට තියෙන්නෙම දැන් අර වියරු වැටිච්ච කාලකන්ණි
මේක ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒක හින්දා තමයි උඹලා මෙච්චර දඟලන්නේ. පොඩ්ඩක් හිටපන්කෝ ඔබටත් හම්බ වෙයි ජම්පරේ අඳින්න. හරිද? ඉතින් ඔන්න අනිත් එක. හරිද? මම ජනාධිපතිතුමා ජර්මනී ගියාම කොටිනායක නිදියවන් හමු වෙනවායි කිව්වා කියලා ජාතිවාදී ඇවිස්සුවායි කියලා ප්‍රකාශ කරනවා. එතනත් එයා පොට පටලවගෙන මොකද මගේ ප්‍රකාශයෙන් මම කියන්නේ සමාජ මාධ්‍යවල යනවා අපි ගාව ස්ක්‍රීන් ෂොට් තිබෙනවා සමාජ මාධ්‍යවල යනවා ජනාධිපතිතුමා. ඉතින් ගොම්මන්පිල කියන කාලකන්ණි දේශපාලඥයෝ මෙන්න මුන්ට මයික් අල්ලන උන්ට ගහන්න ඕන ඔක්කොටම කලින් මුන් අවලංගු කාසි මුන්ව 7-5කට ගණන් ගන්නේ නැහැ දැන් මිනිස්සු. මුන් හිරේ යන්න ඉන්න ඕන පුද්ගලයෝ. හරිද? එතකොට මූ දැන් මෙතන කියනවා මේ සමාජ මාධ්‍යයේ පෝස්ට් යනවලු ඒවා ස්ක්‍රීන්ෂොට් ගහගෙන ඉන්නවලු. ඉතින් සමාජ මාධ්‍යයේ පෝස්ට් යනවා නම් ඉතින් මේවා අපේ රටේ ජනතාව දකින්නවනේ. තෝ මොකටද මේ මාධ්‍ය ඉස්සරහට ඇවිල්ලා මයික් 100ක් විතර තියාගෙන මේ විදියට කෑ ගහන්නේ? එහෙම කියපන්කෝ. ඉතින් ආදරණීය අම්මේ තාත්තේ මුන් කියන දේවල් 7-5කට ගණන් ගන්න එපා. හරිද? මුන් දැන් අපේ රටේ අවලංගු කාසි මුන් හිරේට යන්න ඉන්නේෝ ජම්පරේ අඳින්න ඉන්නේෝ. හරිද? දැන් එකින් එක යනකොට දැන් මුන්ට ඕන මොනවා හරි දෙයක් ගේමක් ගහලා මේ රටේ ජනතාව අවුස්සලා මොකක් හරි දෙයක් කරලා ඉවිල්ලා මේ ආණ්ඩුව මේ හරි විදියට කරගෙන යන එක වළක්වන්න තමයි මුන් මේ උත්සාහ කරන්නේ. ඉතින් ඒකට අපේ රටේ ජනතාව නම් සූදානම් නැහැ. මොකද ඔයගොල්ලෝ දන්නවා අනුර කුමාර ජනාධිපති මේ ආණ්ඩුව 3න් 2ක බලයක් තියෙන මේ 3න් 2ක බලයක් තියෙන ආණ්ඩුවක්. හරිද? ඉතින් ඒකින්ද අපේ රටේ ජනතාව දන්නවා තොපි හැරෙනකොට මොකද්ද කරන්න යන්නේ කියලා ඉවිල්ලා. ඒකින්ද මම කියන්නේ අර තුන් දිනක් ඉන්නවා අර ඇඹිලියෝ වගේ ඉවිල්ලා මේ ඉඳුල් කණේ උන් අර හට්ටි මුට්ටු හූරගෙන කන කාලකන්නේ ඉන්නවා මුන්ගේ යටිපතුල් ලෙව කන. අන්න උන්ට තමයි මම මේ කියන්නේ තොපිත් හිතපියව තොපේ අනාගතේ ඉන්න දරුවෝ ගැන. තොපේ දරුවෝ ගැන හිතපල්ලා. දරුවෝ ගැන හිතලා ඉවිල්ලා කටයුතු කරපල්ලා. ඉතින් මෙන්න මේ කාලකන්ණියා ගැන තමයි පොඩ්ඩක් කතා කරන්න ආවේ. ඇත්තටම අපේ රටේ ජනතාව විදිහට අපි එදා ඉඳන්ම මේ දේශපාලනේ දැක්කා. හරිද? අපි හිතුවා මේ රට කවදා හරි හැදෙයි කියලා ඉන්න. නමුත් හැදුන දවසක් නැහැ. අන්තිමේට අපිට විකල්පයක් විදිහට අපිට ගේන්න ඕන වුණා අනුර කුමාර දිසානායක. අපේ රටේ ජනතාවම හිතලා තමයි මේ අනුර කුමාර ජනාධිපතිතුමා පත් කරගත්තේ. ඉතින් ඔහු හරියට ගෙනියනවා. අපේ රටේ ආගම් ભેද, ජාති ભેද, කුලගම් ભેද කිසි දෙයක් නැහැ. දැන් හරි විදියට රට කරගෙන යන්න උත්සාහ කරනවා. කරගෙන යමින් පවතින මේ රට දියුණු කරන්න මාර විදියට උත්සාහ කරනවා. රටේ ජනතාවට සහන සලසන්න උත්සාහ කරනවා. ඉතින් අපේ රටේ ගොවියොන්ට ඉතින් හැම අතින්ම තාක්ෂණය අතින් කුසිකර්මය අතින් සමාජීය මේ හැම අතින්ම පෝෂණය කරගෙන චුට්ට එනකොට මුන්ට බලාගෙන ඉන්න බෑ ආදරණීය අම්මේ තාත්තේ. මුන් අවුරුදු ගාන 70 ගානක් දේශපාලනය කරපු කාලකන්ණියෝ නෙමෙයි. එතකොට මේ මුන් නම් අවුරුදු 70 ගානක් කරේ නැතුව ඇති මුන් අවුරුදු 30ක් විතර කරන්න ඇති. හැබැයි ඒ කාලේ ඉඳන්ම අපිත් ඉපදිලා නැහැ ඒ කාලේ මං කියන්නේ. හැබැයි අපිට තේරෙන කාලේ ඉඳන්ම මේ දේශපාලඥය කරේ මොකද්ද කියන දේ අපිට තේරෙනකොට කල් වැඩි නේ. ඒක තමයි ඇත්ත කතාව. කල් වැඩි. ඒක හින්දා අපි දැන්වත් කල්පනාකාරීව කටයුතු කරමු ආදරණීය අම්මේ තාත්තේ. මුන්ට කටක් අරින්න දෙන්න එපා. මුන් එළියට ආවොත් එහෙම මුන් කොහේ හරි කාමරයක් ඇතුළක එහෙම නැත්නම් ඔය හැංගි මුත්තම් කර තමයි මුන් මේ වොයිස් කට් දෙන්නේ. නැත්නම් පාරක බෑලා ගිහිල්ලා ඉවිල්ලා වොයිස් කට් දෙන්න ගියොත් මුන්ට පොල්ලකින් ගහලා ඉවිල්ලා මුන් මේ ඇදලා දානවා ආයි වාහනේට. ඉතින් මේ කාලකන්ණියට එළියට බහින්න බෑ ආයි. ඉතින් ඒකින්ද මේ දේවල් ගැන නම් තඹ දෝතුවකටවත් මායින් කරන්න බෑ. මායින් කරන්න එපා. මේ රට හදන්න ඉන්න එකම පුද්ගලයා තමයි අනුර කුමාර දිසානායක. ඉතින් ඕගොල්ලෝගේ කමෙන්ට් මොනවා හරි තියනවා නම් දාගෙන යන්න කිසි ප්‍රශ්නයක් නැහැ. මටත් බයිනවා නම් බයින්න. හැබැයි රටේ ඉන්න මිනිස්සෙක් විදියට මේ කාලකන්ණිය කරන දේවල් වලට කියන දේවල් වලට අපිත් ඇඟේ ලේ මස් නටනවා. කතා කරන්නේ නැතුව ඉන්න බෑ. ඉතින් ඒ හින්දාමයි කතා කරේ. ඉතින් ජය වේවා හැමෝටම.